පෘතුගාලයේ ඉතා ධනවත් පවුලක ඉපදුන ශුද්ධ අන්තෝනි මුණතුමන්ගේ ප්‍රථම නාමය වුණේ ෆර්ඩිනන්ඩ් බුලියන්. 1221ේදී ෆ්‍රැන්සිස්කාන නිකායට ඇතුළත් වන මෙතුමා ඉතා දක්ෂ දේශනාවාදී පියතුමෙක් විදියට සමාජගත වෙනවා. ඒත් සමගම තම උපන්රට හැරදාලා ඉතාලි හා ප්‍රංශය වෙත තම සේවාව දියත් කරන්න මෙතුමා මූලිකත්වය ගන්නවා. ඉතාලියේ පාදුවා නගරය තම මූලස්ථානය කරගත් මෙතුමන් කෙතරම් ජනප්‍රියද කිව්වොත් එතුමාගේ දේශනා තිබෙන දිනයන්වල නගරය පුරා දැඩි තදබදයක් ඇති වී තිබෙනවා. එමෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනවලට නිවාඩු දින පවා ලබා දුන් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇතැම් අවස්ථාවල තුර්කියට පවා ගොස් දහම දේශනා කරන්න පෙළඹුණු අන්තෝනි මුනිතුමා දුප්පතුන්ගේ පියතුමා ලෙසට ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වෙනවා. වර්ෂ 1231ේදී ස්වර්ගස්ථ වෙන මෙතුමා ඉතා කෙටි කාලයකින් සාන්තුවර භාවයට ඔසවනු ලබනවා. ඉන් පසු බලාපොරොත්තු සුන්වුවන්ගේ සාන්තුවරයා ලෙස ශුද්ධ අන්තෝනි